හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. යුද්ධයේ 17 වන මතක සැමරුම සමරන අද වගේ දවසක මං කතා කරන්නේ ඒ අමිහිරි අතීතය පිළිබඳවයි. සාමාන්‍යයෙන් අපි යුද්ධයක් කියලා කියන්නේ දේශපාලන ආර්ථික හෝ වෙනත් බලයක් අත්පත් කර ගැනීම උදෙසා රාජ්‍යයන් ආණ්ඩු හෝ සංවිධානාත්මක කණ්ඩායම් දෙකක් හෝ වැඩි ගණනක් අතර අවි ආයුධ භාවිතයෙන් සිදු කරන මහා පරිමාණයේ දරුණු සන්නද්ධ ගැටුමකුයි. ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හෙවත් වාර්ගික ගැටුම දශක ගණනාවක් තිස්සේ මුළු රටේම ආර්ථික සමාජීය සහ දේශපාලනික ස්ථාවරත්වය දැඩි ලෙස බලපෑම් කළ ඛේදජනක සිදුවීමකුයි. 1983 ජූලි 23 වන දින සිට 2009 මැයි 19 දක්වා වසර 26කට අධික කාලයක් මේ යුද්ධය පැවතුණා. යුද්ධය ඇතිවීමට මූලික හේතුන් ලෙස බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් පසු ලංකාවේ ඇති වූ දේශපාලන තත්ත්වයත් 1956 රාජ්‍ය භාෂා පනත සහ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට මුහුණ දීමට සිදු වූ බව කියන සමාජීය හා දේශපාලනික අසමානතා මුල් වුණා. වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් LTTE සංවිධානය සහ ශ්‍රී ලංකා රජය මෙරට යුද්ධයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වුණා. LTTE සංවිධානය අරමුණ වූයේ උතුරු සහ නැගෙනහිර පළාත් යා කරමින් දෙමළ ඊළාම් නමින් වෙනම රාජ්‍යයක් පිහිටුවීමයි. 1983 ජුලි මාසයේදී යාපනයේ හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමත් සමග ඇති වූ කළු ජූලිය නම් වාර්ගික කෝලාහලයෙන් පසුව යුද්ධය නිල වශයෙන් ආරම්භ වෙනවා. මෙහි අවසානය 1987 ඉන්දු ලංකා ගිවිසුම සහ ඉන්දියානු සාමසාධක හමුදාව ලංකාවට පැමිණීමත් සමග සිදුවත් ඉන්දීය හමුදාව ලංකාවෙන් පිටත්ව යාමෙන් පසු නැවතත් ගැටුම ආරම්භ වෙනවා. මෙය මූලික කරගෙන අරන්තලාවේ භික්ෂු ඝාතනය හා ශීමා බෝධි පරිශ්‍රයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම ආදී දරුණු සිදුවීම් ගණනාවක්ම සිදුවෙනවා. මේ අනුව යාපනය අර්ධද්වීපය මුදවා ගැනීමේ මෙහෙයුම් රැසක් හමුදාව මගින් සිදු කරනු ලැබූ අතරම මහ බැංකු බෝම්බ ප්‍රහාරය, කටුනායක ගුවන් තොටුපළ ප්‍රහාරය ආදී දරුණු ත්‍රස්ත ප්‍රහාර ගණනාවක්ද මේ වන විටත් සිදුවෙනවා. ඒ අනුව නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීමෙන් රජය හා LTTE සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් අත්සන් කරනු ලබනවා. 2005 වසරේ එවකට විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමන් මහතා ඝාතනය කිරීම හා 2006 දී නැගෙනහිර මාවිල්ලාරු සොරුව වසා දැමීමට LTTE සංවිධානය කටයුතු කිරීම හරහා නැවතත් මෙහෙයුම් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව තොප්පිගල ඇතුළු නැගෙනහිර පළාත් සම්පූර්ණයෙන් ත්‍රස්තගානයෙන් මුදවාගත් අතරම ඉන්පසු කිලිනොච්චිය, මුලතිව් වැනි ප්‍රධාන බලකොටු බිඳ දමමින් හමුදාව ඉදිරියට ගමන් කරනු ලබනවා. 2009 මැයි 18 වන දින මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිය යනවා. ඒ සමගම යුද්ධය අවසන් වන අතර 2009 මැයි 19 වන දින එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී යුද්ධය නිල වශයෙන් අවසන් වූ බව නිවේදනය කරනු ලබනවා. සන්නද්ධ හමුදා සාමාජිකයින් හා LTTE සටන්කරුවන් සහ දසදහස් සංඛ්‍යාතක සිවිල් වැසියන්ට වසර 26කට අධික කාලයක් ජීවිත අහිමි කරමින් ඒ ආකාරයට යුද්ධයේ අවසානය සන්තුහන් කරනවා. ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මෙන්ම ලංකාවේ සිටි දක්ෂ දේශපාලඥයින් සහ බුද්ධිමතුන් ගණනාවක්ගේ ජීවිත LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් විනාශයට පත්වෙනවා. එමෙන්ම යටිතල පහසුකම් විනාශ වූ අතර සංචාරක ව්‍යාපාරයද විදේශ ආයෝජනද මෙරට කඩා වැටෙනවා. උතුරු නැගෙනහිර ජනතාව විශාල වශයෙන් යුද්ධය හේතු කරගෙන අවතැන් වෙනවා. එබැවින් යුද්ධය යනු කිසිදා කිසිදු තැනක සිදු නොකළ යුතු විනාශකාරී ක්‍රියාදාමයකුයි. යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගත වුවද අදත් රණවිරුවන්ගේ අපරිමිත ජීවිත කැපකිරීම් හමුවේ බේරාගත් ඒ අඳුරු යුගයේ මතක සිතට නැගෙන්නේ නිරායාසයෙනුයි. තවත් දවසකින් හමු වෙනකන් සතුටින් පරිස්සමට ඉන්න.